hi guys. කොහොමද ඔයාලට? හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද මේ සතියේ vlog එක ටිකක් වෙනස් විදිහේ vlog එකක්. මොකද ඉතින් හැමදාම මේ day in life vlog නේ අරගෙන එන්නේ. ඉතින් හැම සතියෙම එකම විදිහට වගේ තමයි ගලාගෙන යන්නේ. ඉතින් හස්බන්ඩ් වැඩට යනවා, පුතයි මමයි ගෙදරන ඉන්නේ. ඉතින් එකම විදිහට වගේ තමයි මේ අර දවස ගත වෙන්නේ. ඉතින් විශේෂයෙන් වීඩියෝ කරන්න කියලා දෙයක් නැහැ. ඉතින් මට හිතුණා මේ සතියේ ටිකක් වෙනස් විදිහේ vlog එකක් ගේනවා කියලා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. ඉතින් ඕගොල්ලෝ thumbnail එකෙන්ම දකින්න ඇති. මෙන්න මේ තියෙන පර්ස් එක තමයි මම අද මහගන්න යන්නේ. මේක ටිකක් රවුම් පර්ස් එකක්. මේ දෙපැත්තෙන් රවුම් අල්ලන්න ඕන. ඉතින් මේක මම මහගන්නේ කොහොමද කියලා බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි මහමු. බබාලා ඉන්නවනම් මේ බබාලට දාලා දෙන්න මේ පර්ස් එක ගොඩක් වටිනවා. මේ පර්ස් එක මේ කඩෙන් ගන්න ගියොත් රුපියල් 500 වගේ පන්නනවා නේද? ඉතින් මේ පර්ස් එක මේ ගෙදරම මහගන්න හරිම ලේසි. අඩු වියදමකින් හරිම ලේසියෙන් මහගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. Welcome to back my channel. ඉතින් ඔන්න අද මම ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. කාටම හරි වැදගත් වෙයි කියලා මම හිතුවා. දිග පළල සමාන අඟල් 8 රෙදි කැබැල්ලක් තමයි මම අරගත්තේ. අඟල් 9ක ෂිපර් එකකුයි තව රවුන්ඩ් දෙකක් ඕන දෙපැත්තට අල්ලගන්න. ඔන්න ඔය ටික තමයි අපිට පෙන්සිල් කේස් එකක් මහගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය. ඉතින් ඕගොල්ලොන්ට කැමති නම් යටට අර ලයිනින් වගේ දාලා මහගන්නත් පුළුවන්. අද මම මේ විදිහට තමයි මහගන්නේ. ඉස්සෙල්ලම රෙදි කැබැල්ලේ හොඳ පිටට ෂිපර් එකේ හොඳ පිට තියලා මහගන්න ඕන. ඉතින් ඔයත් මහන්න පුළුවන් කෙනෙක් නම් ගෙදර නිකන් ඉන්නවනම් ඉතින් මේ දේ සංරැකියාවක් විදිහටත් පටන් ගන්න පුළුවන්. ඉතින් මහගන්නත් හරිම ලේසි. මම කිව්ව විදිහට ෂිපර් එක අල්ලගෙන අනිත් පැත්තත් ඒ විදිහටම හොඳ පිටට හොඳ පිට තියලා ෂිපර් එක අල්ලගන්න ඕනේ. මම මුලින්ම කිව්වා වගේ මට හිතුණා මේ සතියේ vlog එක ටිකක් වෙනස් කරන්න ඕනේ කියලා. මොකද ඉතින් හස්බන්ඩ් වැඩට ගියාම පුතයි මමයි ගෙදර හැම සතියෙම වගේ එකම විදිහට තමයි අර ගලාගෙන යන්නේ. ඉතින් හැමදාම එකම විදිහට වීඩියෝස් අරගෙන එන්නත් බැහැනේ. ඒක නිසා ඔන්න මම ටිකක් වෙනස් කරලා වීඩියෝ එකක් අරගෙන ආවා. ඕගොල්ලෝ ආදරෙන් බලයි කියලා මම හිතනවා. මේ වෙද්දි මම ෂිපර් එක ඇටච් කරගෙන ඉවරයි. ඔන්න දැන් හදන්නේ රවුන්ඩ් එක අල්ලගන්න. අර බෝල් පර්ස් එක නිසා මේ බෝල් ඔක්කොම ටික ඇතුළට දාලා මහගන්න ඕන. මොකද නැත්තම් හොඳ පිට හැරෙව්වහම හරිම කැතයි. ඒක නිසා අර අතින් බෝල් ටික ඇතුළට දාලා මහගන්න ඕන. ඉස්සෙල්ලාම ඔය රවුම ඔහොම තියලා කන පිට තියලා මේ අර බෝල් ටික ඇතුළට දාලා ඔය ෂිපර් එක ළඟින් ටිකක් ටැග් කරගන්න ඕන. එතකොට අර මේ රවුම හෙල්ලෙන්නේ නැහැනේ. අල්ලගන්න හරිම ලේසි. ඊට පස්සේ ඉතින් රවුම අල්ලගෙන යන්න තමයි තියෙන්නේ. ඉස්කෝල් යන මේ නංගිලාට නම් මේක ගොඩක් වටිනවා. ඉතින් අර ලස්සන පර්ස් කඩේ ගන්න තියෙනවා. ඉතින් අඩු වියදමකින් තමයි මේක අපිට ගෙදරම මහගන්න පුළුවන්. ඉතින් මේ වගේ වනේ දැන් වැඩිපුර ඉස්කෝල් ළමයි අරගෙන යන්නේ. ඉස්සර නම් අර කවකටු පෙට්ටි කියලා අන්න ඒ වගේව තිබුණා. ඉතින් දැන් නම් පෙන්සිල් කේස් තමයි වැඩිපුරම ඉස්කෝල් අරන් යන්නේ. ඉතින් එයාලට මේක ගොඩාක් වටිනවා.
ඔන්න ඔය විදිහට අතින් බූල් ටික ඔක්කොම ඇතුළට දාගන්න ඕන. මොකද ඒවා එළියට දාලා මැහුවාම අර පැත්ත අර ඒ කියන්නේ හොඳ පිට හර වෙලා බැලුවාම බූල් අඩු නිසා අර කැතට පේනවා. ඒක නිසා අතින් ඇතුළට දාගෙන මහ ගන්න ඕන. ඉස්කූල් යන අයට විතරක් නෙවෙයි අනිත් අයටත් ඉතින් මේක වැදගත් වෙනවා. මොකද ඉතින් පැන්සල් පෑන් විතරක් නෙවෙයිනේ මේකේ දාන්න පුළුවන්. ඒක නිසා හැමෝටම මේ වගේ පර්ස් එකක් වටිනවා. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම මතක් කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩාක් ආදරෙයි. ඔයාලා මට දෙන ආදරයට මම ගොඩාක් ආදරෙයි. ලස්සන කමෙන්ට් දාලා මාව තවත් අර වීඩියෝස් දාන්න අර තවත් දිරිගන්නනවා. ඒකට මම ගොඩාක් ආදරෙයි. ඉතින් අලුතෙන් මගේ channel එක බලන කෙනෙක් නම් මාව subscribe කරලාම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් මේ වෙද්දි මම පර්ස් එක මහගෙන ඉවරයි. ඉතින් ඔය ආකාරයට තමයි මහ ගන්න ඕන. ඉතින් හරිම ලේසි. හරිම මේ පහසුවෙන් මහ ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මම මහගත් එක ලස්සනයිද කියලා. ඔන්න ඉතින් ඔහොම තමයි මම ඔය ලස්සන පර්ස් එක මහගත්තේ. ඉතින් අද වීඩියෝ එක ඔයාලා කාටම හරි වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ලබන සතියේත් මම එන්නම්. බයි.